එයාලගේ YouTube channel එකේ දැන්දින් දාන්න අවස්ථාවක් දෙනවා වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ content creator කෙනෙක් තමන්ගේ platform එකේ advertising space විකුණනවා. ඔව්. ඉතින් අපි බලමු මේකෙන් ඇත්තටම කැලුම් vlogs මොන වගේ සේවාවක්ද මේ දෙන්න හදන්නේ මොකක්ද ඒකේ විශේෂත්වය? අර යාලා කියනෝ නේද ආකර්ෂණීය ඇඩ් එකක් දැන් ඔයාටත්. අන්න ඒක. මෙතන පොඩ්ඩක් හිතන්න ඕන කාරණය. සමහර විට ඒ කියන්නේ එයාලා ටාගට් කරන්නේ ඉක්මන් රෙස්පොන්ස් එකක් ඕන පොඩි හරි මධ්‍යම ප්‍රමාණයේ බිස්නසස් වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක යාලගේ සේල්ස් process එකේ ටිකක් personal touch එකක් තියනවා කියන එක වෙන්න පුළුවන්. ඔව් නේද? කෙලිම කතා කරලා ඩීල් කරනවා වගේ. අන්න ඒක. අර ආකර්ෂණීය ඇඩ් එකක් කියන කැලලත් ඉන්ටරෙස්ටිං. ඔව්. YouTube වගේ platform එකක ආකර්ෂණය කියන්නේ ඒක මොකද්ද? නිකම්ම නම කියනවට වඩා දෙයක්ද? වෙන්න ඇති. සමහර විට ඒ channel එකේ content එකට match වෙන විදිහට හදලා අර custom video වගේ එකක්ද? ඉතින් හිතන්න පුළුවන් ආකර්ෂණය කියන්නේ එයාලගේ audience එකට හරියන, එයාලගේ style එකට යන දෙයක් කියන. ඒක හොඳ point එකක්. ඒ කියන්නේ සමහර විට ඒ වගේ custom channel එකට ගැලපෙන ආකර්ෂණ ad එකක් ගැන කතා කරගන්න වෙන්න පුරුවන් නේද? හරියටම. ලොකු ඒජන්සි එකක් හරහා යන්නේ නැතුව කෙලිම ක්‍රියේටර් එක්ක වැඩ කරන්න කැමති අයට මේක ඇට්‍රැක්ටිව් වෙන්න පුළුවන්. ඔව්. ඒ පර්සනල් අප්‍රෝච් එකේ වාසි තියෙන්න පුළුවන් තමයි ඇඩ්වර්ටයිසර් කෙනෙක්ට එයාලගේ අවශ්‍යතාවම හරියටම කියන්න පුළුවන්. ක්‍රියේටර්ටත් පුළුවන් ඒක එයාලගේ ඔඩියන්ස් එකට හොඳටම ගැලපෙන විදිහට දෙන්න. අනික් පැත්තෙන් මේ වගේ ඩයිරෙක්ට් ක්‍රම ස්ටෑන්ඩඩ් ඒවට වඩා ටිකක් ඉන්ෆෝමල් වෙන්නත් අර ප්‍රයිසිං වල ට්‍රාන්ස්පරන්සි එක අඩු වෙන්නත් ඊට තියනා නේද? ඒකත් ඇත්ත. රේට් කාඩ් එකක් නැතුව කතා කරද්දී කොහොම නෙගෝෂিয়েට් වෙයිද දන්නේ නැහැ. ඔව්. ඒ වගේම හිතන්න ඕන අනෙක් දේ තමයි ඇඩ්වර්ටයිසර් කෙනෙක් ඇයි විශේෂයෙන්ම කැලුම් vlogs වගේ channel එකක් තෝරගන්නේ. ඔව් ඒක වැදගත්. මූලාශ්‍රය කියන්නේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් ඔක තීරණය වෙන්නේ නිකම්ම views ගාන subscribersලා ගාන බලලා විතරක් නෙවෙයිනේ. නෑ. ඒ audience එක කවුද? එයාලා ඇඩ්වර්ටයිස් කරන දේට ගැලපෙනවද? channel එකේ content එකේ credibility එක, engagement එක. අන්න ඒක. audience එකත් එක්ක තියෙන connection එක ඒ වගේ දේවලුත් බලපානවා. මේ පොඩි පණිවිඩෙන් පෙන්ගේ කැලුම් vlogs හිතනවා එයාලට ඒ value එක දෙන්න පුළුවන් කියලා. ඔව්. ඒ කියන්නේ reach එක විතරක් නෙවෙයි අර engagement, trust කියන ඒවා influencer marketing වලදී හරිම වැදගත් වෙනවා. ඔව්. කැලුම් vlogs ගේ approach එක ඒ මත පදනම් වෙන්න ඇති. වෙන්න පුළුවන්. තව දෙයක් මේ ad එකක success එක මනින්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් නේද? කෙලිම sales වලින්ද එහෙම නැත්නම් brand awareness වලින්ද මේ වගේ direct ගනුදෙනුවකදී ඒවත් clear කරගන්න එපායි. ඒක සහතිකයි. අර ට්‍රැඩිෂනල් මීඩියා වල වගේ නෙවෙයිනේ. YouTube වගේ ඩිජිටල් ප්ලැට්ෆෝම් වල රිසල්ට්ස් මනින මෙට්‍රික්ස් වෙනස් වෙන්න පුළුවන්. ඔව් සමහර විට අර කැලුම් vlogs එක තපා කරද්දී ඒ ගැන ඩීටේල්ස් කතා වෙනවා ඇති. එහෙම වෙන්න ඕනේ. එසේනම් ඉතින් අපිට ලැබුණු තොරතුරු අනුව පේන්නේ කැලුම් vlogs කියන්නේ තමන්ගේ YouTube channel එක හරහා ad දාන හරිම ඩයිරෙක්ට් පර්සනල් අප්‍රෝච් එකක් ෆලෝ කරන සේවාවක්. හරි. එදුකක අවසාන වශයෙන් පොඩ්ඩක් ගැඹුරින් හිතන්න දෙයක් තියලෝ. ඇඩ්වර්ටයිසර් කෙනෙක් අතේ ඔච්චර මීඩියා ඔප්ෂන්ස් තියෙද්දි ඇයි YouTube channel එකක ඇඩ් එකක් දාන්න තීරණය කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඒ තීරණයට බලපාන අර රියල් ෆැක්ටර් එක මොකක්ද? ඒක නිකම්ම cost එකයි reach එකයි අතර calculation එකක් විතරද? නැත්තම් අර creator audience එකයි අතර තියෙන අර විශේෂ connection එක, authenticity එක, trust එක ඒවට advertisers-ලා දෙන value එක කොච්චරද? ඒ කියන්නේ creator ගේ influence එකේ වටිනාකම. හරියටම විශේෂයෙන්ම කැලුම් vlogs වගේ specific channel එකක් තෝරගන්නෙද්දී ඒ connection එකේ value එක ගැන හිතන එක වටිනවා.